මේ ලෝකය අවිද්‍යා තෘෂ්ණා සහගතව තමයි හැදිලා තියෙන්නේ. ඒක නිසා අවිද්‍යා තෘෂ්ණාව තමයි ප්‍රොමෝට් කරන්නේ ලෝකෙ හැමතිස්සෙම. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් හැරෙන්න පින්වතුනි කිසිම කෙනෙක්ගෙන් ඔබට මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය කියන එක පැහැදිලි කරගන්න බෑ. කට ඇරියොත් අනිවාර්යයෙන්ම පින්වතුනි කියන්නේ අවිද්‍යාව ගැන. කොච්චර කළත් කියන්නේ අවිද්‍යාව ගැන. ඒ කියන්නේ ඔබට කියනවා බොහොම අම්මට සලකගෙන ඉන්න. මොකක් ගැනද කියන්නේ? අවිද්‍යාව ගැන. අම්මට සලකන එකේ දෝෂයක් නෙමෙයි. වැරදියට ගන්න එපා. ඒ කියන්නේ මම මේ කිව්වේ පින්වතුනි මේ බොහොම හොඳ ගතිගුණ කියන කෙනෙක්. මෙහෙර විහාර හදන්න. මම්මාවත් එලිපෙහෙලි කරන්න. ඔය කියන්නේ පින්වතුනි මේ ලෝකයේ පවතින්න පුළුවන් ක්‍රමේ. දහමක් තේරුම් ගත්ත කෙනකින් විතරයි පින්වතුනි ඔබට ওই විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. එහෙනම් ඔබ මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමයට පින්වතුනි ඔබ අතර කී දෙනෙක් ඉන්නවද කියලා ඔබ කල්පනා කරලා බලන්න ඔබට විද්‍යාව පැහැදිලි කරගන්න පුළුවන්. හැමදෙයක්ම විද්‍යාව ඔබට කියහෙවත් මේ ආලෝකය ඔබට දෙන්න හදන. අන්න ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි. නිවන් දකින්න පුළුවන් පිරිසක් එක්කම ඉන්න. ඔබ පරිස්සම් වුණ නැත්නම් ඔබ මේකට කරන්න පුළුවන් උපරිම දේ කළේ නැත්නම් මේ වෙලාවේ පින්වතුනි ඔබට ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්නම් අතහැරලා දාන්න පුළුවන්. දැන් නම් පීනලා මට එපා වෙලා තියෙන්නේ කොච්චර උඩට පීනනවා. පීනන්නේ නැහැ. ඔතනම තමයි කියලා අතහැරලා දාන්න පුළුවන්. අතහැරපු තප්පරෙන් පින්වතුනි 70 ගානක් පස්සට විසු වෙනවා. ඒකයි පින්වතුනි අපි මේ නිතිපතා අපට දේශනා කරන්නේ. ආරාමීන ස්වාමින් වහන්සේලා අනගාരികා පිරිසට පින්වතුනි හැමදාම දේශනා තියෙනවා. හැමදාම. කවුරු හරි ස්වාමින් වහන්සේලා හෝ කවුරු හරි දෙගොල්ලෝ අතර සාකච්ඡා යනවා. න්‍යාය සාකච්ඡා තියෙනවා, ගුරු හමු තියෙනවා. මේ හැම එකක්ම කර පින්වතුනි ඉස්සරහට අරගෙන යනවා. මේ ආරාමේ හිස් කරන්න පුළුවන් ඕනනම් පින්වතුනි අවුරුද්දක් ඇතුළත මක් කළාද? ඔය සියලු ගුරු හමු අරගෙන ඔක්කොම නතර කරලා තමන් කැමති පරිදි මඟ වඩා ගන්න. ඔය ගස් තියෙන යන්නේ යටට ගිහිල්ලා ඒවැ ඉඳගෙන කටයුතු කරගන්න කිව්වනම් මොකද වෙන්නේ? හිස් වෙලා යනවා. අවිත් එක කතා බහ කරන ස්වාමීන් වහන්සේලා ගොඩාක් අහනවා ඔබ වහන්සේලා කොහොමද මෙච්චර මේ භික්ෂු පිරිසක් මේ විදිහට තියාගෙන ඉන්නේ මේ මෙච්චර පිරිසක් කොහොමද මේ කටයුතු කරන්නේ මේ තරුණ පිරිස. එකම එකයි අපි උන්වහන්සේලාට කියන්නේ එකම එක දෙයයි නායක හඳුරන්නේ. අපේ ආරාමේ ඉන්න ස්වාමීන් වහන්සේලා ආරාමේ රැඳිලා ඉන්න සියලු දෙනා ධර්මයේ ආරාමයක් කරගෙන ජීවත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පංච විමුක්තායතනෙම කරමින් ජීවත් වෙනවා. එකිනෙකාට කල්යාණ මිත්‍ර සම්පත්තිය සලසනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නැති වුණොත් පින්වතුනි ගැලවෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ගහගෙන යනවම තමයි පල්ලෙහාට. ඒක නිසා හැම කෙනෙක්ම බොහොම වීර්යෙන් ඉස්සරහට යන්න උත්සාහ කරන්න.